එකක් තමයි අපි යන්න යන්නේ. ඉතින් බලමු ට්‍රිප් එක මොන වගේ තියෙයිද කියලා. ඉතින් අර ඉතින් සින්දුවක් එහෙම දාලා යනවා. ඉතින් බලමු ට්‍රිප් එක මොන වගේ වෙයිද කියලා. හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් ඉස්සෙල්ලා අපි බස් එක කාට දාගමු. ලයිට් එක දාගෙන ගමු. බස් එකේ ස්ටිකරයක් ගහලා දෙන අය වෙන පාට ස්ටිකරයක් ගහන්න ඉන්න මේ ස්ටිකරේ සෙට් නෑ ඔය බස් එකට. ඉතින් අපි ට්‍රිප් එක යමුනේ. මේ බ්‍රේක් එක දෙන්න තුන බස් එකේ. මේ යාළුවනේ බස් එකේ බ්‍රේක් එක දෙන්න තියෙකක් තියෙනවා. බ්‍රේක් එක දෙන්නේ නැහැ මොකද? ඉතින් ට්‍රිප් එක යන්න කලින් බස් එකේ හෙල්ත් එක අඩු වුණා ඉතින්. ඉතින් අඩුවට අඩු ඕනේ ඉතින් මේක. හරි ඉතින් යාළුවනේ ඉතින් අද ට්‍රිප් එක යමු ඉතින් ගෙම්බට. සින්දුවක් එහෙම දාලා ගෙම්බට. කරවල ගන්න ඕනේ. ඔව් මේ වගේ. යාළුවනේ අපි පාරේ මෙහෙට දාගත්තා. මොකද්ද මේ නිකන් මට වටයක් ගහනවා වගේ තේරෙනවා. මට පොඩ තේරෙනවා. හරි යාළුවනේ ඉතින් අපි වටයක් ගහලා මේ පාරේ දාන්නේ මේ ගැම්මේ නේද? ටෙක් ගහලා දා පාරේ දාන්නේ. ඔරේ යන්නේ ගඩි. ඉතින් බලලා පාරට දාන්න ඕන. ඉතින් කවුරුත් ඉන්නේ නෑ ආපන්ද ඉතින් කවුරුත් ඉන්නේ නෑ. මල්ලි බ්‍රේක් එක ගන්න ඉතින් යාළුවනේ ට්‍රිප් එක ඉතින් මේ ට්‍රිප් එක ආවේ මම පොඩි වැඩකට. ඉතින් මම මේ ට්‍රිප් එක ආවේ ඉතින් මේ ගෙදර වල්ලන්න. ඉතින් බලමු කඩේදර කියන්නේ කඩේ මොනවා වගේ තියෙනවද කියලා බලමු. ඉතින් යාළුවනේ මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඔය channel එක subscribe කරන්න ඕනේ. ඉතින් යාළුවනේ ඉතින් ඔයාලා subscribe කරලා ඉතින් ඉස්සර වීඩියෝ එන්නේ. ඉතින් බලන්න මම subscribersලා සාමාන්‍යයෙන් 200ක් විතර ආවොත් විතරයි මම අද ඉඳලා වීඩියෝ දාන්නේ. නැත්නම් වීඩියෝ දාන්න වැඩක් නැහැ නේද? ඉතින් බලමු යාළුවනේ subscribersලා බලන්න නිසා මම ඔයාලට පොඩි ස්කින් ආදී අරන් යනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා ඉතින් subscribe කරගන්න. මුළු වීඩියෝ දාන්න ඉතින් මේ channel එක subscribe කරලා 200 වැඩි තිබුණොත් විතරයි මම වීඩියෝ දාන්නේ. යාළුවනේ බලන්න. ඔයාලා ඉතින් ට්‍රිප් එකක් යනවා ඉතින් මෙසේජ් එකක් දාන්න ඉතින් ඉන්නතර ගිහින් එන්න ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් ජය වේවා.